අයිබෝවන් ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවා කඩෙන් ගේන බිත්තර රොටි වෙනුවට ගෙදරදිම බිත්තර රොටි හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකට ඕන වෙනවා බිත්තර 4ක්, පිටි ග්‍රෑම් 150ක්, කිරි මිලිලීටර් 150ක් ඕන වෙනවා. ඉතින් කිරි අවශ්‍යම නැහැ. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත බිත්තර රොටි 5ක්. ඉතින් බිත්තර රොටි 5ක් හදාගන්න අපිට ගියේ බිත්තර 4යි පිටි ග්‍රෑම් 150යි විතරයි. ඉතින් අපි ඉස්සෙල්ලම ගන්නවා මේ වගේ පිටිග්‍රෑම් 150 මෙන්න මේ වගේ භාජනයකට දාගන්නවා. දාගෙන එකට අපි ලුණු තේ හැඳි එකක් මේකට දාගන්නවා. දාගෙන අපි මේ විදියට වික්ස් එකෙන් මේක කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක් දාගන්නවා. ඉතින් මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාන්නම ඕන කියලා නැහැ. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් දැම්මන් පස්සේ මේ රොටියේ තවත් රස වැඩි වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මේකට වතුර දාගන්නත් පුළුවන්. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් දාලා අපි මේක කවලම් කරගන්නවා. අපි ඊට පස්සේ මේකට වතුර ටික දාලා ආයෙත් මේක අපි මේ විදිහට කවලම් කරගන්න ඕන. ඉතින් මේක ගොඩක් දියාරු මිශ්‍රණයක් විදිහට තමයි අපි මේ මිශ්‍රණය හදාගන්නේ. ඉතින් ඔයාලට මේකට කිරිම විතරක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මේකේ උකු ගතිය අඩු වෙනකන් ඔයාලට මේක වතුර හරි කිරි හරි දාලා මේක ටික ටික කවලම් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපිට ඕන ගාන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ගානක් වෙනකොට මේක කවලම් කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි මේකට ගත්තා ලුණු ගෙඩි භාගයක් කපා ගත්තා. ඊට පස්සේ ලුණු කොළ අපි පොඩි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ අපි කරපිංචා, තක්කාලි, අමු මිරිස් ගොඩක් පොඩියට කපාගෙන අපි මේකට එකතු කරගෙන අපි මේක ටිකක් කවලම් කරගන්නවා. ඉතින් මේක මේ විදිහට කවලම් කරගෙන ඊට පස්සේ අපි මේකට අවශ්‍ය තරම් ගම්බිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගත්තා. කෑලි මිරිස් තේ හැඳි දෙකක් අපි මේකට එකතු කරගත්තා. ඉතින් ඔයාලගේ රස අනුව ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ ලුණුත් අපි මේකට එකතු කරගත්තා. එකතු කරගෙන මේක අපි කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි බිත්තර කඩාගෙන මේකට දාගන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේකට බිත්තර 3ක් දාගෙන බැලුවා. ඉතින් බිත්තර 3 මදි වෙනවා මේකේ තියෙන ලුණු ප්‍රමාණයත් එක්ක. ඉතින් ඒකින්ද අපි මේකට බිත්තර 4ක්ම කඩලා දාගත්තා. ඉතින් බිත්තර ටිකක් දාගෙන මේක අපි හොඳට මේ විදිහට කවලම් කරගන්නවා. ඉතින් බිත්තර රොටි 5ක් හදන හින්දා තමයි අපි බිත්තර 4ක් ගත්තේ. එතකොට රස වැඩි. ඉතින් බිත්තර ටික ඔක්කොම දාගෙන මේකට මේ විදිහට කවලම් කරගන්නවා. කවලම් කරගෙන මේකත් අපි පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ පෑන් එකක් අපි ලිපේ තියාගෙන ලිපේ උෂ්ණත්වය සාමාන්‍ය විදිහට තියාගෙන අපි ඒකට තෙල් ටිකක් දාලා මේ විදිහට තෙල් ටික තවර ගන්නවා non stick pan එකේ. ඊට පස්සේ අපි හදාගත්ත පිටි මිශ්‍රණය මේ විදිහට දාගෙන ඉතින් ඔයාලට මේක හරියට පදමාවට පස්සේ මේක ගානට පැතිරලා යනවා. ඉතින් මේක ගානට රොටියක් වගේ වෙනකන් හැමතැනම එකම ප්‍රමාණය සිටින විදිහට මේ රොටිය ඔයාලා මෙහිම හදාගන්න. ඉතින් මේක රොටිය පිච්චෙනකොට ටිකක් අනිත් පැත්ත හරවන්න පුළුවන් ප්‍රමාණයක් එනකොට මේ රොටිය අනිත් පැත්ත හරව ගන්න. ඊට පස්සේ මේකේ රොටිය අනිත් පැත්ත හරවගෙන මේක උඩට තමයි අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ විදියට එකතු කරගන්නේ. ඉතින් ඔයාලට මේකට කැමති ප්‍රමාණයට බිත්තර මිශ්‍රණය මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ විදියට තුන් පැත්තකට මේ විදියට මේක නවා ගන්න. ඉතින් මේ විදියට තුන් පැත්ත නවාගෙන ඔයාලා විනාඩිය වගේ දෙපැත්තම දාලා මේ රොටිය පුච්ච ගන්න ඕන. මේ විදියට හොඳටම දෙපැත්ත හොඳට පුච්ච ගන්න. ඉතින් ඔයාලට ගෙදරදී ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් බිත්තර රොටි රෙසිපියක් තමයි අද මේ වලට අරගෙන ආවේ. ඉතින් දැන් අපේ බිත්තර රොටිය හොඳට පිච්චිලා තියෙන්නේ. දැන් අපි මේක එළියට ගන්නවා.
ඉතින් මේ තියෙන්නේ අපි බිත්තර රොටි පහක් අපි හදාගත්ත බිත්තර රොටි පහ තමයි මේ තියෙන්නේ. ඉතින් කිරි දාපු එකේ වෙනස තමයි මේක එතකොට රොටිය ගොඩාක් තුනී වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් රසයි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බිත්තර රොටි. ඉතින් ඔයාලට හවස තේ වෙලාවට පොඩි බඩගින්නට ඒ වගේම ඔයාලගේ පොඩ්ඩන්ට දෙන්නත් ගෙදරදී තාමත් ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් අඩු වියදමකින් හදාගන්න පුළුවන් බිත්තර රොටි රෙසිපියක් තමයි අද අපි ඔයාලට මේ අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ආයෙත් ඔයාලා කඩෙන් නම් බිත්තර රොටි කියන එකක් නැහැ. ගෙදරදිම අනිවාර්යෙන් මෙහෙම බිත්තර රොටි හදාවි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.